මේ තමයි ශාක්‍ය වංශිකයෝ විනාශ කරන්න හොඳම වෙලාව. රජගහනුවරට පැමිණි අපි මේ උදෑසනම මේ ස්ථානය තමයි විදුහුබ කුමාරයාගේ ගල් 500 එරුණු ස්ථානය. මේ ඔබ ඈතින් දකින්නේ පංචමහා පර්වත, පේබහර වේපුල්ල, ඉසිගිලි ගිජ්ජකූට කියන පංචමහා පර්වතය ඔබ මේ වටෙන් දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් ශාක්‍ය වංශයේ අයත් එක්ක විශාල තරහක් ඇති කරගත්ත විදුහුබ කුමාරයා පළවෙනි වතාව උත්සාහ කරනවා ශාක්‍ය වංශය අය විනාශ කළා දාන්න. නමුත් බුදුහාමුදුරන් වහන්සේගේ මෙදිහත් වීම තුලින් එය කරගන්නට පුළුවන්කමක් නැති වෙනවා. දෙවෙනි පාරත් එය සිදු කිරීමට පුළුවන්කමක් නැති වෙනවා. තුන්වෙනි වතාවේදී විදුහුබ කුමාරයා තමන්ගේ යාළුවන් සමග එන අවස්ථාවේදී ලෞතර බුදු පියාණන් වහන්සේ දකිනවා විශාල සමූල ඝාතනයකට ලක් වෙනවා ශාක්‍ය කුලයේ අය. ඒ නිසා ගිජ්ජකෝට්ට පර්වතයේ මස්තකයේ ඉන්න ලෞතර බුදු පියාණන් වහන්සේ අදිෂ්ඨාන ශක්තිය යෙදවමින් විදුහුබ කුමාරයාගේ ගල් 500 එරෙත්වා කියලා මෙන්න මේ ස්ථානයේ උන්වහන්සේ අදිෂ්ඨාන කරනවා. ඒ අදිෂ්ඨාන ශක්තියෙන් විදුහුබ කුමාරයාගේ ගල් 500 මේ ස්ථානයේ මේ ගල් පර්වත මස්තකයේ කිඳා බහිනවා. ඉතින් ඉන් අනතුරුව ඒ අය අචිරවතී කියන ගංගාවේ අභියස සතුටු සාමිචේදන අවස්ථාවන් වලදී යෙදෙන විටදී ගඟ තාම දරුණු වැස්සකින් ගඟ දෙගොඩ තලා ගිහිල්ලා ඒ අය සියල්ලක්ම ඝාතනය වෙන බව වංශ කතාවල සඳහන් වෙනවා.